ඉතින් මම අද ඔයාලට කියලා දෙන්නේ මේ කොහොමද බටු ගහක් කප්පාදු කරලා පෝර ටික දාලා මේ හදාගන්න කියලා. මෙහෙමයි මේ බටු ගහේ මේ අතු ටික යට තියෙන මේ දළු වගේ ඒවා ඔක්කොම කපලා දාන්න ඕනේ. කපලා දාලා මේ දැන් මම මේ පෝර ටික දැම්මා. මේ වගේ මම දැම්මේ මේ රතු කුඩුයි යූරියයි ගිනි පෙට්ටි පියනෙන් එකක් විතර දැම්මා මේ වටේට. මේ වටේ මේ වියත් දෙකක් විතර කියන්නේ මේ මුලේ ඉඳන් අඩියක් වගේ දුරින් මෙහෙම මේ විදිහට හාර ගන්න ඕනේ. පස හාරලා වටේම හාරලා මේ පෝර ටික දා ගන්න ඕනේ. මේ උඩ තියෙන මේ වගේ අතු කෑලි කපා ගන්න ඕනේ. කපාගෙන මේ දළු වගේ ඒවා අයින් කරලා මේ පොඩ්ඩක් රවුව වැටෙන්න මේ දෙන්න ඕනේ ගහට. ඊට පස්සේ දැන් මේ අතු දැන් මේ පාත් වෙලා තියෙනවනේ. ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට මේ අත්තක බැඳ ගන්න ඕනේ. ගැටයක් දාගෙන මේ විදිහට මෙහෙම අරගන්න ඕනේ. මේ විදිහට අරගෙන මේ අතු ටික අපි දැන් ආදාර මේක රඳව ගන්න ලීයක් මේ යට හිටවගෙන තියෙනවා බිමට. ඒකට ඔන්න ඔය විදිහට ගැටේ දාගන්න ඕනේ. එතකොට මේ ගෙඩි ටික ලස්සනට මේ බිමට පාත් වෙලා මේ විදිහට හැදෙනවා. ඉතින් මේ විදිහට තමයි මේ බටු ගහක් ලස්සනට හොඳට මේ අවුව වැටෙන්න තියා ගන්න ඕනේ. එතකොට මල් ටික අල්ලනවා. දැන් මේ ගෙඩි මන් දැන් ඊයේ සතියේ කැඩුවා. ඉතින් මේ විදිහට තමයි මේ ගහක් පිළිවෙලට ලස්සනට මේ පෝර ටික දා ගන්න ඕනේ. මේ මම නම් දවස් 10න් 10ට පෝර දානවා. ඊට අමතරව සතියකින් ගහනවා මේ දියර පෝර ගහනවා. මේ හරියට ඉතින් හදාගත්තොත් මේ හොඳ අස්වැන්නක් ගන්න පුළුවන්. ඊට අමතරව ඉතින් මේ ටිකක් මහන්සි වෙන්න ඕනේ. මොකද දැන් මේක බිම ඉඳගෙනම කොහොමද ගහක් හරියට කප්පාදු කරලා පෝර ටික දාගන්න විනාඩි 8ක් විතර යනවා. ඉතින් වැඩේ කරගන්න ඕනේ. අනිවාර්යෙන් මේක මේ අතු ඉති කපපුවාම මේකට දිලීරනාශකයක් ගහ ගන්න ඕනේ. නැත්නම් ඒවෙන් දිලීර බෝ වෙලා ගහ මැරෙන්න පුළුවන්. ඒක අනිවාර්යෙන් මතක තියාගන්න. දිලීරනාශක වර්ග තියෙනවා, කැප්ටාන් තියෙනවා, ඔය වගේ දේවල් තියෙනවා. ඉතින් ඒ වගේ දෙයක් ගහ ගන්න නැත්නම් මේ ගස් මේ වෙලා යනවා. දැන් අපි මේ කපා ගන්න කොළ අනම්මනම් ඔක්කොම මේ විදිහට මේ බිම දාන්න එපා. මේ විදිහට උරේකට දාගෙන කොහාට හරි ඈතකට ගිහින් දාන්න. එතකොට මේ අර වගාව ආරක්ෂාකාරීව කරගෙන යන්න පුළුවන්. ඒක තමයි ඉතින් මේ සාර්ථක ක්‍රමය. ඉතින් අපි මේ විදිහට කරගත්තොත් මේ දැන් දීර්ඝ කාලීනව මේක කරගෙන යන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගහක් හිටවනකොට අඩි දෙකමාරත් අතර වගේ හිටවගත්තොත් හොඳයි. එතකොට මේ ගහ ටිකක් වටේ වැවිලා හොඳ අස්වැන්නක් ලබා දෙනවා. ඒක තමයි මේ කොළ කාලා තියෙනවා පණුව. ඉතින් මේ ඒවට කෘමිනාශක ගහන්නත් පුළුවන්. දැන් මේ වගේ කාලා තියෙනවා පණුව එනවා. ඉතින් ඒවට මේ කෘමිනාශක තියෙනවා, බෙහෙත් වර්ග තියෙනවා. ඒවා ගහන්න පුළුවන්. විලඳ පොළට ගියාම ගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව අලු ටිකක් ගහන්න පුළුවන්. ඔය පණුවන්ට එහෙම අලු ටිකක් ගහපුවාම එනවා අඩුයි ටිකක්. දැන් මම මේ ඔයාලට පේනවා ඇති මේ ගොයන් කපලන් තියෙන පිටුරු ටිකක් දැම්බේ. මේ දැන් කොහොමද දැන් පායන්න තමයි තියෙන්නේ. දැන් මේ පායනවා. අනිවාර්යෙන් දැන් මේකට මම දැන් පෝර දැම්බේ. අවසට ඇවිල්ලා වතුර මේ ඔක්කොටම දාන්න ඕනේ. දාන්න ඕනේ. මොකද අනිවාර්යෙන් පෝර දැම්බොත් වතුර ටිකක් දාන්න ඕනේ. ඉතින් මම මේ පිටුරු ටිකක් දාලා මේ වහගත්තේ. මොකද දැන් පායන්නයි ඉන්නේ. මේ මාසයක් විතර මං හිතන්නේ පායයි. ඒකට අර පොළොව පොඩ්ඩක් තෙතමනේ රඳා පවතින්න මේ විදිහට මේ දාලා තියා ගන්න ඕනේ. අනික දැන් මේ විදිහට දාපුවාම නියරේ මේ
වල් කැලේ එන්නෙත් නෑ. අපිට ඊට පස්සේ හාන්න ආපුවට පස්සේ මේ දෙපැත්තෙන් මඩ තියලා මේ හදාගන්න තමයි තියෙන්නේ. ඒ විදිහට තමයි ඉතින් කරගන්න ඕනේ. කුඹුරට ආවට පස්සේ මේ ගොයන් ටික කපා ගත්තට පස්සේ අපේ ගොවියෝ ඉතින් ආයෙ එන්නේ හාන්න තමයි. එහෙම නෙමෙයි මේකට ආපුවාම මේ හැමදාම වගේ දැන් මේ වගේ දෙයක් හදාගත්තාම අපිට එන්නත් ඕන වෙනවා. මේ Tamanට මුදලකුත් ලැබෙනවා. ගෙදර කෑමට දෙයක්ත් ලැබෙනවා. ඉතින් එහෙම තමයි කරගන්න ඕන. ඉතින් ඔයාලට පේනවා ඇති මේ සරුවට ඇවිල්ලා තියෙනවා. මං ගිය සැරේ එක සැරේ වීඩියෝ එකකුත් ඔයාලට පෙන්නුවා මේ ගැන. ඉතින් අපිට දැන් මේ වෙලට ආවට පස්සේ දැන් මම මේ අර පෝර දාන්න ආවේ. මේ පෝර දාලා මේ මිරිස් පැලක් තියෙනවා. මේක දැන් මේ කොඩ වුණා. ඊට පස්සේ මම ගැහුවා මේකට මේ කොඩ වෙන්නේ මේ කූඩිත්තයි මේ සුදු ඒ සත්තු හිටපුවාම මේ කොළ කොඩ වෙනවා. ඒකට මේ තියෙනවා මේ බේත් ගන්න මේ ඒක නම් මම ඔයාලට කියන්නම් මොනවද දැම්බි කියලා. ඉතින් දැන් මේ ගහක් එහෙම දැන් මේ සරුවට ඇවිල්ලා තියෙනවා. ඉතින් දැන් මේ ගහකින් අපිට මිරිස් කරල් ටිකක් මේ විදිහට කඩා ගන්න පුළුවන්. ගෙදර කෑමට හොඳටම ඇති. ගස් කීපයක් හදාගත්තා නම් හොඳටම ඇති ඉතින්. දැන් මම මේ වෙලට ආවහම මේකිනුත් කඩාගෙන යනවා. ඉතින් බටුත් තියෙනවා කඩා ගන්න. මේ විදිහට තමයි. ඉතින් මේ වගේ දේවල් හිතව ගන්න ඕනේ. හිතවපුවාම ඉතින් සාමාන්‍යයෙන් කෑමට ඇති ඕනනම් දැන් මේ වගේ මම ගස් කීපයක් හිතුවේ. දැන් තව කෙනෙක්ට පුළුවන් ගස් 100ක් 200ක් හිටවුවොත් මේ පුනන්න පුළුවන්. හොඳ ගානකට දැන් මිරිස් මං හිතන්නේ මිරිස් නම් හොඳ ගානකට යනවා. ඒ පෙලකාගේ 11500ටත් යනවා කිලෝ එක. ඉතින් ඒ කාලයකට හරියට හැදුනොත් ගොඩ යන්න පුළුවන්. ඉතින් මේ වලට පේන ඇති Tamanට මේ වගේ දෙයක් හිටවලා මේ වස විස නැතුව ගන්න පුළුවන්. ඒක තමයි ඉතින් කරගන්න ඕනේ. ඊට අමතරව මේ මං අනිත් ඒවාටත් දැන් අද පෝර දානවා. දාලා ඒ ගැනත් වීඩියෝ එකක් කරන්න. මේ කාලේ දැන් දැඩි අවුරස්මියක් තියෙනවා. දැන් මේ වලට පේනවා ඇති මේ පණුවෙක් කාලා තියෙන්නේ. මේ පණුවේ මේකට දැන් අපි මේ අලු ටිකක් ගහලා පොඩ්ඩක් බලමු මොකද්ද වෙන්නේ කියලා. ඊට අමතරව පණුවන්ට බේත් තියෙනවා. කඩේ ගන්න තියෙනවා. ඒවත් ගහන්න පුළුවන්. ඉතින් කවුරු හරි ඒ වගේ දේවල් ගහන්න අකමැති කෙනෙක් නම් අලු සාත්තු කරන්න පුළුවන්. කොහොම බැට නිස්තාරක කරන්න පුළුවන්. කොහොම තෙල් වතුරත් එක්ක කලවම් කරලා ස්ප්‍රේ කරන්න පුළුවන්. මේ වගේ දේවල් කරන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ විදිහට හදාගන්න. ඒක තමයි මට දැන් ඔයාලට කියන්න තියෙන්නේ. නිසි කාලෙට මං අර කියපු විදිහට පෝර ටික හරියට මේ දාගන්නවා නම් ඉතින් මේ හොඳ අස්වැන්නකට යන්න පුළුවන්. එහෙම තමයි අපි කරගන්න ඕනේ. මොකද වෙලාවට මේවට පෝර ටික තෙල් ටික දුන්න නැත්නම් මේවා මේ අපිට හරියට මේ ඵලදාවක් ලබා දෙන්නේ නැහැ. ඉතින් අපි මේ විදිහට කරගමු. මොකද දැන් එළවලු මිලත් ගණන් තමන්ගේ සාමාන්‍යයෙන් ගෙදර දොරේ වැඩවලට තමන්ට මේ වගේ දෙයක් හදාගත්තාම මුදල් ඉතිරි කරගන්න පුළුවන්. ඉතින් එහෙනම් මට ඒක තමයි ඔයාලට දැනුවත් කරන්න ඕන වෙලා තිබ්බේ. ඉතින් ඔයාලට සුබ දවසක්. ආයුබෝවන්.